අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාවම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන එන මම සඳුනි. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩිහිටි ආධාර මුදල් සම්බන්ධයෙන්ුයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක බලන් ඉන්න හැමදෙනාම අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාව අනිවාර්යෙන්ම subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබන්න. එතකොට රචයෙන් දෙයිමනා දෙන හැම දෙයක් ගැනම ඕගොල්ලන්ට තොරතුරු එසැනින් නොටිෆිකේෂන් එකක් විදිහට ඔයාලා ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් මේ වැඩිහිටි ආධාර මුදල් ගැන ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා. ඉතින් මේ වැඩිහිටි ආධාර මුදල් ජනවාරි මාසේ කවද වෙනකොට ලැබෙයිද කියලා. ඉතින් මම ඒ ගැන හොයලා බැලුවා. ඉතින් ජනවාරි මාසයට අදාළ වැඩිහිටි ආධාර මුදල් ඔයාලට ලැබෙනකොට, ඒ කියන්නේ අපේ අවුරුදු 70ට වැඩි අස්වැසුම ගිණුම් හිමි වැඩිහිටි ආධාරයේ හිමි කට්ටියට මුදල් බැංකුවට බැර වෙනකොට ජනවාරි මාසේ 16 20 කියන කාලය වෙනවා. ඉතින් ජනවාරි 16 20 වෙනකොට මුදල් වැටෙනවා කියලා තමයි දැනට දැනගන්න ලැබුණේ. මේ දිනවල කුමක් හෝ වෙනසක් වෙනවා නම් වීඩියෝ එකක් දාලා අනිවාර්යයෙන්ම අස්වැසුම නවතම තොරතුරු අපි ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මතක තියාගන්න, හරියටම දේවල් දැනගන්න පුළුවන් අපේ YouTube channel එක හරහා පමණයි. ඒ නිසා අනිවාර්යෙන් දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ගොඩක් අය හිතුවා ජනවාරි මුල වැටෙයි, දෙසැම්බර් අග වැටෙයි කියලා. සල්ලි ඉතින් එහෙම නෑ, වෙනද දවස්වලම තමයි මුදල් වැටෙනවා කියලා දැනගන්න ලැබුණේ. ඉතින් ඒ වගේම අස්වැසුම ජනවාරි සල්ලි ගැනත් ඊළඟ වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඒ නිසා දිගටම අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම්, වටිනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඕගොල්ලන්ට තව තියෙනවා නම් ප්‍රශ්න, ඒවත් පහලින් කමෙන්ට් කරලා ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් විස්තර. ඉතින් වීඩියෝ එකට ලයික් කරන්න කියලා ආයෙපාරක් මතක් කරන ගමන්, ඒ වගේම නවතම තොරතුරු අපිව subscribe කරන්න පහළ තියෙන කළු පාට subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඉතින් එහෙනම් ආයෙපාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැම දිනාටම ජය ජය වේවා.